පිරිසිදු කන්‍ය මරියතුමියගේ ශ්‍රී කුසෙහි අප නිසා මනුෂ්‍ය ස්වභාවය ගත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ. 12 වන සතවර්ෂයේදී සුදු බර්නාඩ් මුනිතුමන් යාක්ෂාව තුළ ජේසුස් වහන්සේගෙන් අහනවා අපි නොදන්න ලෝකයේ නොදන්න ආකාරයේ තව බරපතල දුක් විඳීම් වලට ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නට උනාද කියන කාරණාව. ඒ වෙලාවේදී ජේසුස් වහන්සේ සුදු බර්නාඩ් මුනිතුමන්ට අනාවරණය කරනවා. ඔව් උන්වහන්සේගේ දකුණු උරහිසේ ඉතා ගැඹුරු සහ ගොඩාක් වේදනාවක් දැනුණු තුවාලයක් තිබුණු බව ආදරණීය සහෝදර සහෝදරියනි. ජේසුස් වහන්සේගේ දකුණු උරහිසේ තුවාලය ගැන කෙටියෙන් ඔබව දැනුවත් කරන්නට සිතුවා මේ විනාඩි කිහිපය තුළ. ජේසුස් වහන්සේ කුරුසය දරාගෙන ගොල්ගොතාවට යද්දී ජේසුස් වහන්සේට කිලෝමීටරයක් හෝ ඊට වැඩියෙන් වැඩි දුරක් ගමන් කරන්න සිදු වුණා කුරුසය දරාගෙන. ඉතින් මේ ජේසුස් වහන්සේ ගොල්ගොතාවට කුරුසය දරාගෙන යද්දී දුවිපුතේ ජේසුස් වහන්සේගේ ඒ කසපහරවල් නිසා ජේසුස් වහන්සේ ලැබුණු දඬුවම් කළේ කසපහරවල් නිසා ජේසුස් වහන්සේගේ ශරීරයේ ලේ රුධිරය ගොඩාක් එළියට ගිහිල්ලා තිබුණේ. ශරීරයෙන් රුධිරය එළියට යන්න අපි දන්නවා මිනිස්සෙක් දුර්වල වෙනවා. එනිසා ජේසුට කුරුසිය දරාගෙන යද්දී ඒක අතින් උස්සගෙන අතට බර දීලා උස්සගෙන යන්නට හැකියාවක් නැහැ. එනිසා ස්වභාවයෙන්ම කුරුසියේ බර වැටෙන උන්වහන්සේගේ දකුණු උරහිසට. එතකොට මේ දුර ජේසුස් වහන්සේ ගොල්ගොතාවට කුරුසිය දරාගෙන යද්දී ආදරණීය දීපුතේ උන්වහන්සේගේ දකුණු උරහිස ඉතා බරපතල විදියට තුවාල බව ජේසුස් වහන්සේම අපිට අනාවරණය කරලා තිබෙනවා සුදු බර්නාඩ් තුමන් තුලින්. එතන මේ සුදු බර්නාඩ් මුනිතුමන්ට ලැබුණු අනාවරණය සමග සුදු බර්නාඩ් මුනිතුමන් මේ සඳහා යාක්ෂාමකුත් නිර්මාණය කළා. ජේසුස් වහන්සේගේ දකුණු උරහිසේ තුවාලය සම්බන්ධයෙන්. ඒ වගේම අපේ සුදු පාද්‍රේ මුනිතුමන් මේ ජේසුගේ දකුණු උරහිසේ තුවාලයට ලොකු ගෞරවයක් භක්ති ආදරයක් දැක්වුවා. ඒ තුවාලයට ප්‍රේම කළා සහ යාක්ෂාවට එතුමන් නැතුළු වෙද්දී ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන සිහිපත් කරද්දී ජේසුගේ දකුණු උරහිසේ තුවාලයත් උන්වහන්සේ සම්බන්ධ කරගත්තා. ඉතින් අපි දන්නවා සුදු පාද්‍රේ මුනිතුමන්ට ජේසුගේ ශ්‍රී වනකැලැල්ල ලැබෙද්දී සුදු පාද්‍රේ මුනිතුමන්ට මේ ජේසුගේ දකුණු උරහිසේ තුවාලයක් ලැබුණා. දකුණු උරහිසේ තුවාලයක් ලැබුණා සහ සුදු පාද්‍රේ මුනිතුමන් පවසනවා ඔහුගේ තුවාල වලින් වැඩිපුරම වේදනාවක් උන්වහන්සේට ලැබුණේ මේ දකුණු උරහිසේ තුවාලෙන් කියලා ආදරණීය සහෝදර සහෝදරියනි. අපි සුදු බර්නාඩ් මුනිතුමාගේ යාක්ෂාව දෙස බැලුවොත් බලන්න බර්නාඩ් මුනිතුමා යාක්ෂාවෙන් ජේසුගෙන් අහන්නේ ස්වාමිනේ අපි නොදන්න ඔබ වහන්සේ විඳපු තියෙන දුක් මොනවද? ලෝකයේ නොහඳුනන නමුත් ඔබ වහන්සේ අප වෙනුවෙන් අපගේ පාපය වෙනුවෙන් දරාගත්තු තව දුක් ගාවිනාවල් තියෙනවද කියලා තමයි සුදු බර්නාඩ් මුනිතුමා අහන්නේ. බලන්න අපිට එතනින්ම කොච්චර යාක්ෂාව ගැන ඉගෙන ගන්න තියෙනවද? අප බොහෝ දෙනෙකුගේ යාක්ෂාව ඉල්ලීම් ලයිස්තුවක්නේ. නමුත් ශුද්ධවන්තයන් බොහෝ වෙලාවට යාක්ෂා කළේ ජේසුස් වහන්සේගෙන් කුරුසිය දරාගෙන යන්න ශක්තිය
සහ බොහෝ ශුද්ධවන්තයන් යාක්ෂා කළ ජේසුගෙන් විවිධ වේදනාවන් ඉල්ලමින් යාක්ෂා කළේ. ජේසුගේ කුරුසියට සම්බන්ධ වෙලා ආත්ම ගැලවීමට උදව් වන්නට ඒ ශුද්ධවන්තයන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසාමයි ශුද්ධ බර්නඩ් මුනිතුමා ජේසුස් වහන්සේගෙන් අහන්නේ ස්වාමිනේ මම නොදන්න මේ ලෝකේ නොහඳුනන තව වහන්සේ ඒ විඳපු වේදනාවල් තියනවද කියන එක යාක්ෂාව තුළ. ඉතින් අපිට අපගේ යාක්ෂා ජීවිතය ගැන සෝදිසි කර බලන්නටත් ශුද්ධ බර්නඩ් මුනිතුමාගේ ඒ යාක්ෂාව තුළ දැනගන්නට පුළුවන්. ඒකෙන් අපිට ඉගෙන ගන්නට පුළුවන්. එතකොට ආදරණීය සහෝදර සහෝදරි, ඇයි අපි ජේසුස් වහන්සේගේ තුවාල ගැන නලංගු වන්නට ඕනේ? ඇයි අපි ජේසුස් වහන්සේ ලැබපු තුවාල ගැන මෙනෙහි කරන්නට ඕන වෙන්නේ? යෙසායා දිවස්පතිතුමාගේ ග්‍රන්ථයේ අපි දන්නවා 53 වෙනි පරිච්ඡේදයේ දුක් කුසලන සේවකයාණෝ ගැන කියවෙන 53 වෙනි පරිච්ඡේදයේ වගන්ති 3 මෙහිම සඳහන් වෙනවා 3 සහ 4. අපි එතුමන් ගැන සැලකිල්ලක් නොදැක්වුවෙමු. ක්‍රිස්තුස් වහන්සේ ගැන බොහෝ වෙලාවට අපි පවා ආදරණීය සහෝදර සහෝදරියනි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඇයි ජේසුස් වහන්සේ මේ තුවාල ලැබුවේ? ශුද්ධ බර්නඩ් මුනිතුමා ශුද්ධවන්තයෙක් නිසා, ජේසුස් වහන්සේට ගැඹුරින් ප්‍රේම කළ නිසා උන්වහන්සේ අහනවා ජේසුනි අපි නොදන්න තව වහන්සේ ඒ විඳපු දුක් නාවිනාවල් තියනවද කියලා. ඒතර මේ චතාරික කාලයේදී විශේෂයෙන් අපි ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියට ගැඹුරින් ඇතුළු වන්නට අවශ්‍යයි. මොකද ජේසුස් වහන්සේ දුක් විඳේ තුවාල ලැබුවේ මාගේම පව් නිසා. අපේ පාපේ ගැඹුර තමයි මේ තුවාල වලින් ජේසුස් වහන්සේගේ මරණයෙන් අපි දැක්කේ ආදරණීය දුවේ පුතේ. ඉතින් අපි දන්නවා ජේසුස් වහන්සේගේ හිසේ නේද කටුවට උන්න දාලා ඒ ඇති වුණු තුවාල ගැන අපි දන්නවා. ඒ වගේම ජේසුස් වහන්සේට කසපහර 78ක් පමණ ලබා දීලා ජේසුස් වහන්සේට ඇති වුණු මේ මුළු ශරීරෙම ඇති වුණු තුවාල ගැන අපි දන්නවා. ජේසුස් වහන්සේව කුරුස යන ගහද්දී උන්වහන්සේගේ අත් දෙකේ ඒ වගේම කකුල් දෙකේ සහ ඇලේ හෙල්ලෙන් අනිද්ද ඇති වුණු තුවාල ගැන ශ්‍රී වන කළා අපි දන්නවා. නමුත් අපි බොහෝ වෙලාවට මේ ජේසුගේ දකුණු උරහිසේ ඒ ගැඹුරු තුවාලය ගැන අපි දන්නේ නැහැ. ඉතින් අපි මේ ජේසුස් වහන්සේ කුරුසේ දරාගෙන යද්දී ඇති වුණු ඒ තුවාලය ගැනත් දැනුවත් වෙන්නට අවශ්‍යයි. සහ අපි යාක්ෂාව තුළ ජේසුස් වහන්සේගේ ශ්‍රී වනකැලල් ඇසුරු කරගෙන උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ඇසුරු කරගෙන අපි යාක්ෂා කරද්දී අපිට ජේසුස් වහන්සේගේ දකුණු උරහිසේ තුවාලය ගැන මෙනෙහි කරන්නට පුළුවන්. සහ මේ සියල්ල තුළින් අපි ක්‍රිස්තුස් වහන්සේට තව තවත් ගැඹුරින් ප්‍රේම කරන්නට උත්සාහ කළ යුතුයි. ආදරණීය සහෝදර සහෝදරියනි, යෙසායා 53 පවසනවා අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී තම තමා සිතූ මගට හැරී ගියමු. සමිදානෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූසේක. ජේසුස් වහන්සේගේ මේ සියලුම මිල ගෙවීමට හේතු වුණේ ඔබගේ මගේ පාපය. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමි. උන්වහන්සේට නමස්කාර කරමින් උන්වහන්සේ අපගේ ජීවිත එකම ස්වාමීන් වහන්සේ ලෙස පිළිගනිමින් උන්වහන්සේගේ තුවාල ගැන, උන්වහන්සේගේ වේදනාවන් ගැන, උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් කළ සියලුම පරිත්‍යාගයන් ගැන ගැඹුරින් මෙනෙහි කරමු. ආමේන්. දයාවෙනවා සෝදේ